නමුත් වහල ගහන බාසුන් නැහැ. ඒ වගේම ටයිල් අල්ලන බාසුන් නැහැ. ආවම කියන බිත්ති පරස් කියලා. ඒ හින්දා මේ විදිහට විතරක් නූල් ගහලා වැඩේ කරපු ඕනම ප්ලෑන් එකක 95%ක්ම මෙතන ඉඳන් මෙතන තියෙන දුර සහ මෙතන ඉඳන් මෙතන තියෙන දුර අඟල් භාගයක් හරි වෙනස් නැති හරි කියලා හිතුණත් ප්‍රතිඵලය වර්ධ වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ආයිබෝන් හැමදෙනාටම ගොඩදෙනෙක් මගෙන් අහලා තිබුණා නිවසක් කොහොමද හරියට පරස් අරින්නේ කියලා. ඒකට හේතු විදිහට ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තිබුණේ ඒගොල්ලන්ගේ බාසුන් නැහැ ගේ හදනකොට හරියට පරස් ඇරලා තමයි මේ වැඩේ කරේ. ඒකොල්ලොත් බලන් හිටියා ඒක හරියටම කරා ඒක. නමුත් වහල ගහන බාසුන් නැහැ. ඒ වගේම ටයිල් අල්ලන බාසුන් නැහැ. ආවම කියන බිත්ති පරස් කියලා. ඒ හින්දා තමයි ඒගොල්ලන්ගේ ටයිල් ඇද වෙන්නේ, වහලේ ඇද වෙන්නේ ඒ හින්දා කියලා කියනවා. ඉතින් ඒක හැමෝටම ලොකු ප්‍රශ්නයක්. එතකොට දැන් මේක ගේ හදලත් ඉවරයි. ආපහු වෙනස් කරන්නත් බෑ. ඒ තියෙන විදිහටම තමයි ගේ ඉතුරු වැඩ ටික කරන්න වෙන්නේ. ඉතින් ඕනම බාසුන් නැහැ කෙනෙක් හැමෝම දන්නවා ගයක් හදන නූල් ගහනකොට අනිවාර්යෙන් පරස් අරිනවා. හරියට ඒ වැඩේ කරනවා. එතකොට ඒක 100% නිවැරදිද කියලා පරීක්ෂා කරගන්න කොහොමද කියන එක ගැන මම මේ වීඩියෝ එකකින් කතා කරන්නේ. ඉතින් මම හිතනවා මේක වැඩ කරන බාසුන් නැහැට වගේම අලුතෙන් ගයක් හදන්න ඉන්න ඔයාටත් ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ බාසුන් නැහැ හරියට මේ වැඩේ කරනවාද කියලා බලන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි යොදාගන්නේ පයිතගස් ප්‍රමේය. එතන ඒකෙන් කියන්නේ මේ වගේ අංශක 90ක කෝණයක් එක්ක මේ වගේ ත්‍රිකෝණයක් ආවහම ත්‍රිකෝණයේ මේ පාදේ අපි x කියලා ගත්තොත් මේ පාදේ y කියලා ගත්තොත් මේ පාදයේ වර්ගය එකතු කිරීම මේ පාදයේ වර්ගය ඊ වර්ගමූලය සමාන වෙනවා මේ කර්ණයට. මේ පැත්තේ මේ පාදයට මම ගණිත වචන යොදා ගන්න නෑ. ඕන කෙනෙක්ට පැහැදිලි වෙන්න ඕන හින්දා මේ පෙන්නලා කියන්නේ ඒකයි. ඉතින් එතකොට අපි මෙන්න මේ පාදය ගත්තොත් මේ ත්‍රිකෝණයේ මේ පැත්තේ දිග ගත්තොත් මේ x කියන එක 3යි කියලා ගත්තොත් මේ පැත්තේ මේ y කියන එක මේ පැත්තේ දිග 4යි කියලා ගත්තොත් 3 වර්ගය එකතු කිරීම 4 වර්ගයේ වර්ගමූලය සමාන වෙනවා මෙන්න මේ z කියන අගයට මේ පැත්තේ මෙන්න මේ පැත්තේ දිගට. එතකොට 3 වර්ගය කියන්නේ 3 වැඩි කිරීම 3, 4 වර්ගය කියන්නේ 4 වැඩි කිරීම 4. ඒ කියන්නේ 9 ධන 16 ඒක සමාන වෙනවා මේකට නැවතත්. එතකොට මේ දෙක එකතු කරාම 25යි 25 වර්ගමූලය තමයි අපිට මේ පැත්තට එන්නේ. මේ 25 වර්ගමූලය අපි කවුරුත් දන්නවා 5යි කියලා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ මේකේ දිග 5 වෙනවා. එතකොට මේක තමයි පයිතගොරස් ප්‍රමේය කියන්නේ. සරලවම මේ පයිතගොරස් ප්‍රමේයෙන් කියන්නේ ඍජුකෝණීය ත්‍රිකෝණයක් ගත්තාම මේ ඍජුකෝණයට බද්ධ පාද දෙකේ වර්ගයන් වල එකතුවේ වර්ගමූලය කර්ණයට සමාන වෙනවා කියලා. ඒක තමයි මේ පෙන්ලා තියෙන්නේ. x වර්ගය ධන y වර්ගය ඊ වර්ගමූලය සමාන වෙනවා z වලට. දැන් අපි ඒක ගත්තා. එහෙනම් මේ ප්‍රමේයයෙන් කියන්නේ ඒක නම් ඍජුකෝණීය ත්‍රිකෝණයක මෙන්න මේ වගේ වර්ගයන් වල එකතුවේ වර්ගමූලය මේකට සමාන වෙනවා නම් අපිට පුළුවන් නම් මේ වගේ නිර්මාණයක් කරන්න බද්ධ පාද දෙකේ වර්ගයන් වල එකතුව සමානයි කර්ණය වෙන විදිහට අපිට නිර්මාණයක් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. අපි ඒක තමයි යොදාගන්නේ නූල් ගහනකොට ගෙදරක පරස් අරින්න. එතකොට මම මෙතෙන්දී අරන් තියෙනවා අඩි 28ක් පල්ල 42ක් දිග ගයක්. ලොකු ගයක් අරන් තියෙනවා සාමාන්‍යයෙන්. එතකොට අපි මේ 3 4 5 කියන මෙන්න මේ කුඩාම අනුපාතය යොදාගත්තොත් අපිට ටේප් එකෙන් මයින්ඩ් වෙන්නේ මෙන්න මේ මුල් ඉඳන් මෙතෙන්ට අඩි 3යි මෙතන ඉඳන් මෙතෙන්ට අඩි 4යි මැල්ලා මෙතන 5ක් කියලා අරගෙන අපිට මේක පරස් අරගන්න පුළුවන්. හැබැයි මේක විහිදිලා යන ප්‍රමාණය තව ගොඩක් වැඩි. මේම අනුපාතයට මේව මාක් කරලා තියෙන්නේ. බලන්න මෙතනින් මිලිමීටරයක් දෙකක් වෙනස් වුණත් මේක මෙහෙට යනකොට අඟල් භාගයක් අගලක් වෙනස් වෙන්න පුළුවන්. මෙහෙට යද්දිත් ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. හින්දා අපි පුළුවන් තරම් කරන්න ඕනේ මේ මෙන්න මේ අනුපාතය ලොකු කරගෙන ලොකු ප්‍රදේශයකට ටේප් එක දාලා මේ පරස් ඇරීම කරගන්න. ඉතින් ඒක අපේ ප්ලෑන් එකේ දිග අපිට පාවිච්චි කරන් තියෙන ටේප් එකේ දිග ප්‍රමාණය කොච්චරද කියන එක ගැන ඒවා ගැන හිතලා බලලා අපි මේ අනුපාතය වැඩි කරගන්න අපිට පුළුවන්. මේ අනුපාතය ඕනම සංඛ්‍යාවකින් මේ අංක තුනම වැඩි කරාට පස්සේ මේක වෙනසක් නැතුව අපිට එනවා. අපිට දෙකෙන් වැඩි කරන්න පුළුවන්, තුනෙන් වැඩි කරන්න පුළුවන්, හතරෙන් වැඩි කරන්න පුළුවන්. ඒ ඕනම ගානකින් වැඩි කරන්න පුළුවන්. දැන් මම මේකේ ලොකුම එක අරන් තියෙන්නේ මේක 6න් වැඩි කරලා තමයි මේ අරන් තියෙන්නේ. 6 වරක් 3 18යි කියලා අරන් තියෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට දුර. එතකොට 6 වරක් 4 24යි කියලා තියෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට දුර. 6 වරක් 5 30යි කියලා අරන් තියෙනවා මේ කර්ණය දුර. ඉතින් මම මෙහෙම අරගෙන තමයි මේකේ පරස් ඇරලා තියෙන්නේ. මෙහෙම පරස් ඇරියට පස්සේ මෙතෙන් දැන් ගොඩක් බාසුන් හැ කරන දේ සහ ඕගොල්ලෝ දකින්න දේ. මෙතන ඉඳන් මෙතෙන්ට හරියටම අඩි 18ක් ගත්තා. මෙතන ඉඳන් මෙතෙන්ට හරියටම 24ක් ගත්තා. මෙතන ඉඳන් මෙතෙන්ට යා 30කුත් ගත්තා. පරස් ඇරියා මේ නූල් ටික දික් කරා, මේ නූල මෙහෙට දික් කරා. අර හතර වටේ නූල් ටිකත් ඒ විදිහට ගහගත්තා. දැන් වැඩේ ෆිනිෂ්. ඉන්නේ එතන තමයි වර්ධින තැන. අන්න එතනින් එහාට තව අපි
දෙයක් බලන්න තියෙනවා. එන්න ඒක බලාගත්තොත් ඔයගලන්ට පස්සේදී ආපහු කරදරයක් වෙන්නේ නැහැ. ඒක තමයි අපි මේ පරස් අරගත්තට පස්සේ අරගෙන ප්‍රධාන මේ නූල් හතර ගහගත්තට පස්සේ ඉතින් දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් මේක තනි හතර ගියා. ඒ වුණාට අපිට දැන් ගොඩක් තියෙන මේ වගේ ඍජු කෝණී ගෙවල් නෙමෙයි එක එක පැති වලට විහිදිච්ච ගෙවල් තියෙන්නේ. නමුත් අපිට අනිවාර්යෙන් පරස්සල්ලා මේ එක ප්‍රධාන නූලක් ගහගෙන ඒකට අංශක අණුවට තව නූලක් ගහගත්තට පස්සේ ඊට පස්සේ මේ ගේ මෙහෙට කොහෙට ගියත් ඇතුළට තිබුණත් අපි අන්තිමට තියෙන හෝ සාමාන්‍යයෙන් අපි ප්ලෑන් එක දැක්කහම බලන්න පුළුවන් ප්‍රධාන වශයෙන් බිත්ති දිවිලා තියෙන කොහෙටද කියලා. ඒකක් දිගේ අපි ඒ දුරට මේ නූලේ ඉඳන් මැල්ලා අඩි 28යි නම් දැන් මේකේ තියෙන 28යි විදියට නැත්නම් ඒ ප්ලෑන් එකේ හැටියට තියෙන දුරක් අරගෙන ඒකට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි එතනින් එහාට ගිහින් තියෙන මොකක් හරි කාමරයක් මෙතන ඉඳන් මැල්ලා ගන්න පුළුවන්. එතනින් මෙහාට හැලා තියෙන නම් කාමරයක් එතනින් මෙහාට මැල්ලා ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මෙන්න මේ විදියට සම්පූර්ණ මුළු ප්ලෑන් එක කවර් වෙන විදියට අපි නූල් හතර ගහගත්තට පස්සේ මේ එක මුල්ලක් පරස්සරියට පස්සේ අපි අනිවාර්යයෙන්ම බලනවා මෙන්න මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට තියෙන දුර සහ මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට තියෙන දුර සමානයිද කියලා. ඔය මේ විදිහට විතරක් නූල් ගහලා වැඩේ කරපු ඕනම ප්ලෑන් එකක 95%ක්ම මෙතන ඉඳන් මෙතන තියෙන දුර සහ මෙතන ඉඳන් මෙතන තියෙන දුර අඟල් භාගයක් හරි වෙනස් වෙනවා. ඉතින් අඟල් භාගයක් හරි වෙනස් වුණාට ඒක ලොකු මේ ප්‍රශ්නයක් කියන්නේ නෑ. වහල ගහනකොට ටයිල් ගන්නකොට ඊටත් වැඩි වෙනස් වෙච්ච තමයි ඔය මිනිස්සු කියන්නේ. ඉතින් අපි මෙන්න මේක චෙක් කරගත්තනම් ඉන්නේ ඒකෙන් තමයි අපි මේ පරස්සරීම හරියට කරාද කියන එක ගැන හරි අවබෝධයක් ගන්න පුළුවන්. පරස්සරීම මේ විදිහට කරනකොට වෙන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. වැරදි වෙන්න පුළුවන් දේවල් කියන්නේ හරි කියලා හිතුණත් ප්‍රතිඵලය වැරදි වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි පාවිච්චි කරන ටේප් එකේ නිර්වද්‍යතාවය. අපි ටේප් එක හරියට බලන්න ඕනේ. ඒක හොඳ ටේප් එකක්ද කියලා බලන්න. ඒකට සරල පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපි හිතමු අඩි 50ක් දිග ටේප් එකක් කියලා. අපි ඒක අඩි 20ක් දිගට අරගෙන අඩි 20 තැනින් නමාගෙන ඊට පස්සේ ඒක හපස්සට ගෙනල්ලා ටේප් එකේ මුල, ඒ කියන්නේ බිඳුව කියන තැනයි අනිත් පැත්තෙන් 20 දිග යනකොට ඒක යනවා 40 වෙනකම්. ඒතර 20යි 40 ඒ කියන්නේ අර 0 කියන තැනයි 40යි ඒ දෙක එකට සමාන කියලා නේද? අපි හිතමු දැන් ටේප් එක මෙහෙම මේ විදිහට ඔහම ගන්නවා. මෙතන තමයි අඩි 20 කියන්නේ. එතනින් නමලා අපි මෙතනට එනකොට දැන් මෙතන බිඳුව, මෙතන අඩි 20, මෙතන 40. එතකොට මෙතනින් 20න් නමලා මේ පැත්තට ගත්තාම මේ එක පැත්තක මුද්දක් තියෙන අනිත් පැත්තේ 40 මේ දෙක එක කෙලින් ගානට තියෙනවද කියලා බලන්න ඕනේ. ඒකේ වෙනසක් තියෙනවා අනිවාර්යයෙන් ටේප් එකේ මුල ඇදිලා මොකක් හරි වෙනසක් තියෙනවා. ඉතින් එහෙම නැති හොඳ ටේප් එකක් පාවිච්චි කරන්න ඕනේ. ටේප් එකේ ප්‍රශ්නයක් වුණාමත් මෙහෙම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ටේප් එක අල්ලනකොට හරියට කෙලින් අල්ලන්න ඕනේ. දැන් මේ වගේ අඩි 30ක් විතර දුරට අල්ලනකොට ටේප් එක මැදින් පාත් වෙන්න පුළුවන්. එහෙම නැති වෙන්න අපි දැන් සාමාන්‍යයෙන් මේක අඩි 1.5ක් විතර වගේ පොළවේ හැටියට තමයි කූඤ්ඤ ගහලා තියෙන ලෙවල් එකේ හැටියට නූලක් ගහගත්තාම අපි අඩි 1.5ක් විතර උසින් නම් ටේප් එකේ අගයි මුලයි අල්ලන්නේ. කියන්නේ මේ කොනයි මේතන ගොඩක් නැවෙන්නේ නැති නලන මේ ටේප් එක ගොඩක් අදින්න වෙනවා. එහෙම ගොඩක් ඇද්දාම ටේප් සාමාන්‍යයෙන් ටිකක් ඇදෙනවා. ඒකට ඔයගලන්ට පාවිච්චි කරනවා ස්ටීල් ටේප් එකක්. ඉතින් ගොඩක් අය පාවිච්චි කරන රෙදි ටේප් පාවිච්චි කරන්නේ. රෙදි ටේප් එක පාවිච්චි කරනකොට තව ඉන්න කාට හරි කියන්න ඕනේ මේ ගොඩාක් ටේප් එක අදින්න නැතු. ඒ කියන්නේ මෙතන මෙතෙන්ට ඇද්ද ප්‍රමාණයට මේ අතේ ඇදපු ප්‍රමාණයම මෙතන මෙතෙන්ටත් ඇදලා මෙතන මෙතෙන්ට දුර වැඩි කියලා ගොඩක් හයියෙන් අදින්න නැතු. කාට හරි මැද්දෙන් උස්සලා අඩි 1.5 උසර හිටින්න අල්ලන්න කියලා ඒ සාමාන්‍යයෙන් ඇදපු ප්‍රමාණයටම තියලා තමයි මේක බලන්න ඕනේ. ඉතින් ඔන්න ඔය හේතුවෙන්ද තමයි වෙනස් වෙන්න පුළුවන් කොච්චර හොඳට පරස්සරියත් අවසාන ප්‍රතිඵලය. ඒ කොහොම කරත් මේ විදිහට චෙක් කරගත්තොත් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක 100%ම හරියනවා. මොකක් හරි වෙනසක් තිබ්බොත් අපිට පොඩ්ඩක් මේක ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. මෙතෙන්දී මේක කොහොම ආවත් මේක තමයි ෆයිනලි අවසාන වශයෙන් එන්න ඕනේ. හරිම දේ ඒක ආවට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට කාගෙන්වත් අහපව මේක ගේ පරස් කියලා ඔයගලන්ට බොරි වෙන්න දෙයක් නැහැ. අන්තිමට කොහොම හරි බාසුන්නෑ පරස්සල්ලා වුණාට පස්සේ බාසුන්නෑ එකම ඔයගලන්ට පුළුවන් මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට තියෙන දුරයි මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට තියෙන දුරයි සමානයිද කියලා බලන්න. ඒක බලාගෙන ඒක අසමානයි නම් කියලා අහපව හදාගෙන සමානයි නම් තමන්ගේ ඔළුවට දාගත්ත හැකි. දැන් අපේ ගේ 100%ක් හරියටම පරස්සරලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් ඔයගලන්ට වැදගත් වෙයි කියලා. channel එක තාමත් subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක රේටින් ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න, like කරන්න. ඒ වගේම පුළුවන් අය share කරලා channel එකේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න support එකක් දෙන්න කියලා ඉල්ලන ගමන් ඊළඟටත් අහපව් මම අර කරගෙන යන වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එකකින් හැම වෙලේම බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.